ආයිබෝවන් ඔයාලා හැම දෙනාටම අස්වැසුම සම්බන්ධ නිවේදනයක් අරගෙන තමයි අද මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ. ඉතින් වීඩියෝ එක බලාගෙන ඉන්න හැම දෙනාම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන බෙල් සලකුණත් ඕල් දාලා තියාගන්න අමතක කරන්න එපා. එතකොට ඔයාලට මේ වගේ නවතම තොරතුරු, සත්‍ය තොරතුරු එවලේම දැනගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අද ජනවාරි 16 වෙනිදා වෙනවා. මේ වෙනකල් සිස්ටම් එකට මුදල් අප්ඩේට් වෙලා නැහැ කියලා පෙන්වන්නේ නැහැ. ඉතින් මුදල් ලැබෙන එකක් නැති වෙයිද? ඇයි එහෙම වෙලා තියෙන්නේ? මේ විදිහට ගොඩක් අයට විවිධ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට කියන්න ඕන වෙන්නේ මේ කාරණේ ගැන. ඉතින් ඔයාලා දන්නවා පසුගිය දිනවල අස්වැසුම සම්බන්ධව විවිධ තීරණ ගත්තා. ඒ තමයි ඕගොල්ලෝ දන්නවා දෙසැම්බර් 31 අස්වැසුම කැපීමේ ලිස්ට් එකේ ගොඩක් අය හිටියා. මේ අයට ජූනි මාසයේ. ඒ කියන්නේ මේ තව මාස 6ක කාලයක් දීර්ඝ කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට සිස්ටම් වලට අප්ඩේට් නොවෙන්න හිටපු අයට ඔන්න ආයේ අවස්ථාවක් ලැබුණා මුදල් ලබා ගන්න. ඉතින් මෙවැනි වැඩත් එක්ක තමයි මුදල් සිස්ටම් එකේ පෙන්නන ටිකක් පරක් වෙලා තියෙන්නේ. ඉතින් කොහොම හරි ඔන්න ජනවාරි මාසයට අදාළ ප්‍රතිලාභී දීමනා මුදල් ඕගොල්ලන්ට තව දවස් 3කින් ඒ කියන්නේ හෙට හෝ අනිද්දා කියන දවස් දෙකේ ඔයාලට සිස්ටම් එකේ හරහා බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් සිස්ටම් අප්ඩේට් කරලා නැති නිසා තමයි ඔයගොල්ලන්ට මුදල් තවම නැත්තේ. ඉතින් අනිවාර්යෙන් හෙට හරි අනිද්දා කියන දිනවලදී ඔයගොල්ලන්ට මුදල් අප්ඩේට් එක වැටේ. ඉතින් ඒ නිසා කවුරුත් කලබල වෙන්න බය වෙන්න එපා. ඉස්සර වගේ වෙනද වගේම මුදල් සිස්ටම් එකට වැටිලා දින කිහිපයක් ප්‍රොසෙස් වෙලා සාමාන්‍යයෙන් සතියක් වගේ ප්‍රොසෙස් වෙලා අවසන් වූ පසු ඕගොල්ලන්ට බැංකු ගිණුම් හරහා සල්ලි අතරම ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ වෙද්දි කිසිම කෙනෙක්ට පෙන්වන්නේ නැහැ සිස්ටම් එකේ මුදල්. ඉතින් ඒ නිසා බොරුව කතාවලට රැවටෙන්න එපා. ඔයාලා සිස්ටම් එකට ගිහිල්ලා බලලා ID එක චෙක් කරාම ඔයාලට වැටලා නැත්නම් ඉතින් අනික් අයටත් වැටලා නැහැ. ඉතින් ඒක කලබල වෙන්න කාරණයක් නෙවෙයි. වැරෙන ගමන් ඔන්න සිස්ටම් පෙන්නනවා කියලා මම වීඩියෝ එකක් දාලා දැනුවත් කරන්නම් මාරව. ඒ වගේම සිස්ටම් එක බලන්න අවශ්‍ය හරිම ලින්ක් එක මම මේ වීඩියෝ එකේදී අරගෙන එන්නම් ඔයාලට. ඉතින් ඔයාලට තියෙන්නේ ඒ ලින්ක් එක ඔබලා ගිහිල්ලා ID නම්බර් එක ගහලා සිස්ටම් චෙක් කරලා මුදල් වැටලාද කියලා බලා ගන්න විතරයි. ඉතින් ඒ නිසා කවුරුත් කලබල වෙන්න බය වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔය පණිවිඩය දෙන්න තමයි මට උවමනා වුණේ. මොකද ගොඩක් අය මේ ජනවාරි මාසයේ සල්ලි නැති වෙයිද කියලා බයෙන් ඉන්නවා. මොකද ගොඩක් පිරිසක් මේ අස්වැසුම ගන්න කට්ටිය බලාගෙන ඉන්නවා තමන්ගේ වැඩවලට මේ සල්ලි යොදව ගන්න. ඉතින් මේ වගේ කට්ටිය මේක ගැන ගොඩක් උනන්දුවෙන් කලබලින් බලනවා. ඉතින් ඒක ගොඩක් සාධාරණ හේතුවක්. ඉතින් ඒගොල්ලොන්ට තමයි මේ කියන්නේ කවුරුත් කලබල වෙන්න බය වෙන්න එපා. අනිවාර්යෙන් සල්ලි වැටෙනවා. ඉතින් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකට හොඳයි නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඊළඟට අරගෙන එන්න වැදගත් සත්‍ය පුවත් ඉක්මනටම බලා ගන්න ඕන නම් දැන්ම පහළ තියෙන subscribe button එක click කරලා අනිවාර්යයෙන්ම මාව subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන bell සලකුණත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් ඕගොල්ලන්ට මේ වගේ තවත් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මට කමෙන්ට් කරලා අහන්න පුළුවන්. එහෙනම් අය පාරක් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් හැම දිනාටම සුබ දවසක් වේවා.